පැරිස් නගරයේ පැවැත්වෙන දැවැන්ත බක්මහවුලේ මේ බක්මහවුලේ එහෙම නැත්නම් සිංහල සංස්කෘතික සංදර්ශනය මේ අවස්ථාවේදී පිටියේ ජාතික කෙලිසෙල්ලම් රාශියක් සමගින් පැවැත්වෙනවා. ඉතින් මේ උත්සවයට සහභාගී වෙලා ඉන්න විශේෂ අමුත්තෙක්. ඔහු ගායකයෙක්. සුපර්ස්ටාර් දරු අතරින් ආපු ගායකයෙක්. ඒ තමයි මලික්. ඔබට මතකයි. ඉතින් අපි මලිත් හම් වෙලා ඔහු ගැන විස්තර පොඩ්ඩක් ඇයි මේ සංදර්ශනය නැරඹීම සඳහා ආවේ ඔහුගේ හැඟීම් මොනවද කියලා පොඩ්ඩක් දෙනකම්. අපි මලික්ගෙන් අහමු ඇයි මේ සංස්කෘතික සංදර්ශනය නැරඹීම සඳහා පැමිණියේ කියලා. ඉතින් මම ඇත්තටම පැරිස් ආවා මේ බලලා යන්න කියලා කන්ට්‍රි එකකින් මට දැනගන්න ලැබුණා මට යට ඉන්න බොහොම යාළුවන්ගෙන් සහ මගේ ෆ්‍රෑන්ස් වගේ මේ අවුරුදු උත්සවයක් පැවැත්වෙනවා කියලා මට මේ ඇත්තටම Facebook කරා මැසේජ් කරා මෙන්න මේ එතනට එන්න ඇවිල්ලා යන්න කියලා. ඉතින් මට ඇත්තටම ආවම පේනවා මේ හරිම සතුටුයි මේ මෙතන සහභාගී වෙන්න ලැබීම කොච්චර කිසිම ಜಾති ભેදයක් නැතුව හැමදෙනාම එකතු වෙලා ශ්‍රී ලාංකිකත්වයේ හදවතේ තියාගෙන මේ අවුරුදු උත්සවය සමරනවා. ඉතින් අවුරුද්ද කියන්නේ අවුරුදු උත්සවයක් කියන්නේ බක්මහවුලක් කියන්නේ ලංකාවේ ඇත්තටම ලංකාව රෙප්‍රසන්ට් කරන දෙයක්. ඉතින් මේකට සහභාගී වෙලා අපේ ලංකාවේ කට්ටියත් එක්ක එකතු වෙන්න ලැබීම මට තාම භාග්‍යයක් කොට සලකනවා.